ලෝකෙම තියෙන පළවෙනි කඩලාන කෞතුකාගාරය. ඒක එකම ඒක තියෙන්නේ ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත. අපිට හිතෙනවා මේ කෞතුකාගාරයක තියෙන වටිනාකම මොකටද මේ කඩලාන ගැන කෞතුකාගාරයක් කියන අපිට ඇත්තටම දැකලා තියෙන්නේ අපි මේ කලපු ආශ්‍රිතව හැටියට තියෙනවා මේ කෞතුකාගාර කියන්නේ මේ ඔක්කොම තාක්ෂණයේ දියුණුව කියලා ළමයි ඉන්න ඕනෝනේ. ඔලොමනේ එතකොට මේ QR එක ස්කෑන් කරලා එයාලට තව දැනුමක් ලබා ගන්න පුළුවන්. නෑ මෙතනදී ඇත්ත කන්නේ ඉන්නේ මොකද්ද මෙයාලගේ විශේෂත්වය කියන දේ කියලා. ඊට අමතරව අපි මේ වෙද්දි කොරල් විදියට කොරල් පරවලට කරා වගේම මේ හැම එකටම QR කෝඩ් එකක් හදාගෙන යනවා තව හදපු නැති ටික. තියෙන ප්‍රතිඵලයක් ලැබෙනවද මේ වෙද්දි? අනිවාර්යයෙන්ම ඉතින් අපේ මානසික තමයි මෙතන යන්නේ. Hi, my name is Sangmitra. I'm from India and I graduated last year. I studied statistics, but I really wanted to learn about nature and I found this wonderful opportunity to volunteer at this museum. ලයිබ්‍රරි ෆැසිලිටි එක සම්පූර්ණ ෆ්‍රී දෙන්නේ. නමුත් ඉතින් දරුවන්ට මෙතනට ඇවිල්ලා පොත් කියවලා බලලා තොරතුරු අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඕන දේවල් ටික තියෙනවා. ඒ විදිහට යාලට ඒ කඩලාන සම්බන්ධව පරීක්ෂණයකදී අවශ්‍ය කරන සියලුම උපකරණ අපි ගාව තියෙනවා. කඩලාන සංරක්ෂණය කළ යුතුයි දීවර ප්‍රජාවගේ පරිසර පද්ධතිය තමයි කඩලාන පරිසර පද්ධතිය. ඒ අනුව 1994 පටන් ගත්ත මේ වැඩසටහන මේ වෙනකොට දිව ඇවිල්ලා 2016 ජූලි මාසයේ 26 වෙනිදා ජාත්‍යන්තර කඩලාන සංරක්ෂණ දිනයේ දවසේ තමයි මේ ලංකා කඩලාන කෞතුකාගාරය ඒක ඇත්තටම අර පරණ ෆයිබර් ටිකමයි තාම තියෙන්නේ නේද? කියන්නේ අර මැදලා එහෙම නෙමෙයි හලෝපු විදිහට තියෙනවා.